නියපොතු නිරෝගීමත්ව දීප්තිමත්ව සහ කෙඩියාමෙන් වළක්වා ගැනීමට ඔබත් කැමතිද? ඒ සඳහා පහසුම හා කෙටිකාලීන විසඳුම් 4ක් මෙන්න. අංක 1. ලෙමන් යුස සත්කාරය. ලෙමන් යුස යනු නිය ශක්තිමත් කරන, නිය වැඩිම ඉක්මන් කරන විටමින් C බහුල පළතුරකි. ලෙමන් යුස ස්වල්පයක් කප පුළුන් කැබැල්ලකට ගෙන නිය මත මුදු ආලේප කරන්න. විනාඩි 15ක් පමණ එලෙසම තබා මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. කෙටි කලකින්ම ඔබට සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැක. අංක 2. ඔලිව් තෙල් සත්කාරය. ඔලිව් තෙල් සතු ඖෂධීය ගුණය නිසා නිය වීලීම වළක්වන අතර බාහිර කටුක තත්ත්වවලට හොරපු දීමේ හැකියාව වැඩි කරනවා. මේ සඳහා ඔබගේ නිය ඔලිව් තෙල් අඩංගු බඳුනකට දමා විනාඩි 15ක් පමණ තබා සෝදා හරින්න. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා මාසයක් පමණ මෙම ප්‍රතිකර්මය එක දිගටම සිදු කරන්න. සාර්ථක ප්‍රතිඵල ලැබුණු පසු සතියකට දෙවරක්වත් මෙම ඔලිව් ඔයිල් ප්‍රතිකර්මය සිදු කරන්න. අංක 3. නිය සම්බාහනය. නිරෝගීමත් නිය සඳහා සම්බාහනය ඉතාමත් ප්‍රතිඵලදායක විසඳුමක් බව ඔබ දන්නවාද? සම්බාහනය මගින් ඔබට පහසුවෙන්ම නිය වර්ධනය කරගත හැකි. මෙහිදී ඔබගේ ඇඟිලි තුඩුවලට හොඳ රුධිර සැපයුමක් ලබා දෙන අතර එය හොඳින් නිය වර්ධනය වීමට පිටුවහලක් වේ. දිනපතාම ඔබට කුමන හෝ ක්‍රීම් වර්ගයක් භාවිතයෙන් නිය සම්බාහනය සිදු කරගත හැකි. අංක 4. විපිඤ්ඤා ක්‍රීම්. විපිඤ්ඤා යනු ලොව බොහෝ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගන්නා සිසිලස ගුණයෙන් යුත් එළවලු වර්ගයකි. විපිඤ්ඤා සමෙහි තෙතමනය රඳවා තබා ගැනීමට දායක වන අතර සම මුදු කරවයි. විපිඤ්ඤා ගෙඩියක් බ්ලෙන්ඩ් කර ක්‍රීම් එකක් ලෙස සාදා එය බඳුනකට දමා පසුව එම බඳුනේ විනාඩි 10ක් පමණ ඇඟිලි බහා තබා සෝදා හරින්න. මෙවැනි වටිනා වීඩියෝ දිනපතාම නැරඹීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.